ආයුබෝවන් මම ජය වික්‍රමසූරිය බණ්ඩාර අද ජනමිත්‍ර මහජන සාමික වෙනුවෙන් ඔබත් එක්ක යම් කතිකාවක් පටන් ගන්නයි හදන්නේ. ඔබ දන්නවා මේ පහුගිය දවසක සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ ඇති වෙච්ච ප්‍රශ්නයක් පිළිබඳව ලොකු කතා බහක් ඇති වුණා. එතකොට ඒකෙදි පාර්ශ්ව කීපයකට තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් අදහස් ඉදිරිපත් වෙලා තිබුණා. ජනමිත්‍ර මහජන සාමික හැටියට අපි අපේ පැත්තෙන් කල්පනා කරා මේ සිදුවීම සම්බන්ධයෙන් අපේ විග්‍රහය මොකක්ද කියන කාරණේ සමාජ මාධ්‍ය වෙත ඉදිරිපත් කරොත් හොඳයි කියලා. ඒකෝර ඔබ දන්නවා මේ වෙනකොට ඒ ශිෂ්‍යයා වැරදි කියන පිරිසක් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා ශිෂ්‍යයා හරි කියන පිරිසක් ඉන්නවා. ඒ වගේම විදුහල්පතිවරයා හරි කියන වැරදි කියන එතකොට අසාධාරණක් වුණා කියන තවත් ශිෂ්‍යාවක් ඉන්නවා කියන විවිධාකාර සංවාදයක් මේක ඇතුලේ තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ සිදුවීම සිද්ධ වෙන්නේ රජයේ විද්‍යාලයක. රාජ්‍ය අධ්‍යාපනයේදී විදුහලක මේ සිදුවීම සිද්ධ වෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙනද වගේම මේ සිදුවීම ගැන මොකුත් කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ නොකර සද්දව ඉන්නවා. ඒ කියන්නේ අපි ඕකට නෑ වගේ තැනකින්. එතකොට ඇත්තටම ගත්තොත් එහෙම අපි අපේ පැත්තෙන් මේකට මැදිහත් වීමක් කරන්නේ මේ සිදුවීම පිටුපස තියෙන ඇත්ත හරය මොකක්ද කියන කාරණේ තහවුරු කරන්න. ඔබ දන්නවා මේ වත්මන් අධ්‍යාපනයේ දිශානතිය මොකක්ද කියන කාරණේ පැහැදිලි කරගන්නේ නැතුව අපිට මේ ප්‍රශ්නෙට පිළිතුරක් හොයාගන්න අමාරුයි. අපේ රටේ අධ්‍යාපනයේ දිශානතිය හරියටම තේරුම් ගත්තු කෙනෙක් හැටියට තමයි CWW කන්නංගර මැතිතුමන් 1943 දී නිදහස් අධ්‍යාපන පනත මේ රාජ්‍ය මන්ත්‍ර සභාවට ගෙනල්ලා 44 දී ඒක බොහොම දුෂ්කර කොන්දේසි යටතේ මහා අරගලයක් කරලා සම්මත කරවගන්නේ. එතකොට ඔහු විසින් ලොකු පරේක්ෂණාත්මක ඇගීමක් සහිතව තමයි මේ නිදහස් අධ්‍යාපන පනත ගේන්නේ. ඒ කියන්නේ ඔහු දැනගෙන තිබුණා අපේ රට ඇතුලේ බරපතල වැඩවසම් ආධිපත්‍යයක් රට ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. මේ වැඩවසම් ආධිපත්‍යයෙන් මේ රට නිදහස් කරගන්න නම් ඊටාම කියන්නේ ධනාත්මක තර්කානුකූල භාවයක් සහිත අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන්න ඕන කියලා. ඒ නිසා ඔහු මේ පිළිබඳව කර පරීක්ෂණයට 1920 ගණන් වලදී ඔහු මහනුවර හන්දෙස්ස විද්‍යාලයේ විදුහල්පතිවරයා හැටියට කටයුතු කරන අවධියේදී විදුහලේ සිසුන්ට අවවාද කරනවා නැත්නම් දැනුවත් කරනවා දරුවනි ඕගොල්ලන්ගේ ගමට ගිහිල්ලා පෙදර එරුවා කම්මල් කරුවා සපත එරුවා ඒ කියන්නේ අර ශිල්පීය කර්මාන්තවල යෙදිලා ඉන්න අයව එක්කගෙන ඉන්නේ කියලා ඉස්කෝලේට. ඉස්කෝලේට එකගෙන ඇවිල්ලා ඒගොල්ලන්ගෙන් මේ ශිල්පය ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕන. ඒගොල්ලන්ට අකුරු බැරි නිසා අපි ඉස්කෝලෙන් ඒ අයට අකුරු උගන්වන්න ඕන කියලා. ඒතර ඔහු මේක කරන්නේ ඇයි? ඔහු මේක කරන්නේ කරන රැකියාවට අනුව සමාජයේ ස්ථානයක් හිමිවීම නවත්තන්න ඕනේ කියන තැනක ඉඳලා. ඒ කියන්නේ තමන් කරන රැකියාවට අනුව සමාජයේ ස්ථානීය තීරණය වෙන එක වැරදි කියන තැන ඔහු හිටියා. එතනින්ද තමයි මේ නිදහස් අධ්‍යාපන පනත ගේන්නේ. එතකොට දැන් අද මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ අරමුණින් මේක ක්‍රමානුකූලව බැහැර වෙනවා. ඒ කියන්නේ මේ ගෙනාපු මේ සාධනීය අරමුණින් මේක බැහැර වෙනවා. මේ බැහැර වෙන తত্ত্বය 1980 දශකයේ වෙනකොට ලංකා විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය ඇතුලේ හිටපු ආචාර්යවරියක් වෙච්ච සෝමනතා සුබසිංහ මහත්මිය මේක මේ වේදිකා නාට්‍යයකට කරලියට ගෙනාවා. විකෘති කියන නමින්. ඇය විසින් මේ අපේ රට ඇතුලේ ක්‍රියාත්මක වෙන අධ්‍යාපනයේ తত্ত্বය හෙළිදරව් කිරීමක් කරා. මේ හෙළිදරව් කිරීම ඇතුලේ ඔහු ඇය විසින් මේ හෙළිදරව් කළා මේ අධ්‍යාපනයේ ඇතුලේ මේ එකිනෙකා අතර හැදිලා තියෙන මේ තරඟකාරී ස්වභාවය ඇතුලේ මේක ඇතුලේ ඉෂ්ට වෙන්න ඕන විද්‍යාත්මක දේ වෙනුවට වෙන ඕන නැති දෙයක් තහවුරු වෙනවා කියන කාරණේ. නමුත් මේක අපේ රට ඇතුලේ අදාළ බරින් අවධානයට ලක්ුණේ නැහැ. ඇය ගෙනාපු නාට්‍ය වාර ප්‍රමාණයක් රට ඇතුලේ රඟ දැක්ුණා. නමුත් ඒක අපේ රටේ අධ්‍යාපනයේ බලධාරීන් බරට ගත්තේ නැහැ. ඒකත් එක්ක දැන් අපි පැහැදිලි කරගන්න ඕන කමක් තියෙනවා මේ අපේ රට ඇතුලේ අධ්‍යාපනයේ ප්‍රශ්නයක් තියෙනවා. අධ්‍යාපන ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. එතකොට මේ අධ්‍යාපනයේ ඇතුලේ හැදෙන දරුවන් ඉන්නවනේ. හැදෙන දරුවන්ගේ යම් නිකන් අවුලක් තියෙනවා වගේ. ඒ කියන්නේ දැන් ගත්තොත් එහෙම දැන් මේක ඔය 2000න් පස්සේ પરම්පරාව ගැන දැන් අර්ථ නිරූපණයක් තියෙනවා. ඒ කියන්නේ ඒක සමහරු එකට ජෙන් සී කියලා නම් කරනවා. සමහරු ඉසට් ජෙනරේෂන් එක ඔහොම නම් කරලා කියනවා. ඒක ටිකක් අමුතුයි, ඒක රැඩිකල්. සමහරු කියනවා ඒක රැඩිකල්. සමහරු කියනවා ඒක ටිකක් අවිනීතයි. ඒක ටිකක්
නිකන් මේ සමාජයට ගැළපෙන්නේ නැති තරම් මේ ආක්‍රමණශීලී විවිධාකාර අර්ථ නිරූපණයක් දෙනවා. අපි අපේ පැත්තෙන් පැහැදිලි කරන්න හදනවා. ඇත්තටම මේ දරුවෝ හැදෙන්නේ කවුරු යටතේද? දරුවෝ හැදෙන්නේ දෙමව්පියන් යටතේද? ගුරුවරුන් යටතේද? ඇත්තටම දරුවෝ හැදෙන්නේ ගුරුවරුන් යටතේ. හැබැයි ඔබ දන්නවා මේ පාසල් අධ්‍යාපනය තුලේ ලංකාවේ පාසල් වලින් අදහසක් ඉදිරිපත් වෙනවා. දවසේ පැය 6ක් 7ක් තමයි දරුවෝ අපිත් එක්ක ඉන්නේ. ඉතිරි කාලේ ඉන්නේ නිවසේ. ඒ නිසා මේ දරුවන්ගේ හැසිරීමේ වගකීම දරුවන්ගේ ගොඩනගෙන චරිතයේ වගකීම බාර ගන්න ඕන දෙමව්පියන් කියලා. නමුත් ඇත්ත ඒක නෙවෙයි. දරුවෝ ඇත්තටම හැදෙන ඉස්කෝලෙන්. ඒ කියන්නේ පාසලට එන දරුවෝ තමන්ගේ දෙමව්පියන්ව තමන්ගේ ගුරුවරයාට පාවා දෙන තත්වයක් තමයි දරුවන්ගේ තියෙන්නේ. ඒ කියන්නේ දරුවෝ දෙමව්පියන්ට වඩා ගරු කරනවා කාවද? දෙමව්පියන්ට වඩා ගරු කරනවා ගුරුවරුන්ට. ඔවුන් දෙමව්පියන්ගේ පෞල් ජීවිතය ඇතුලේ තියෙන අතිශයින් පුද්ගලික කාරණා පවා තමන්ගේ ගුරුවරයාට හෝ ගුරුවරියට කියනවා. හේතුව ඔවුන් පාසල් ආවට පස්සේ ඔවුන්ගේ ලෝකයේ වීරත්වයටපත් වෙන්නේ තමන්ට උගන්වන ගුරුවරයා හෝ ගුරුවරිය. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි අපේ පැත්තෙන් මේ ගුරුවරුන්ට දෝෂාරෝපණයක් කරනව නෙමෙයි. මේකේ ඇත්තම ගත්තොත් එහෙම මෙන්න මේ ලංකාව ඇතුලේ දරුවන්ට මොකද වෙන්නේ? දරුවන්ට වෙන දේ තමයි ඔවුන්ගේ ලෝකය ක්‍රමානුකූලව මේ අධ්‍යාපනයේ විසින් බලහත්කාරී ලෙස ඔවුන්ගේ ජීවිතය දැහැ ගන්න ස්වභාවයක් වර්ධනය වුණා. මේකේ ආරම්භක අවධියේ තමයි අර සෝමනාථ සුපසිංහ මහත්මිය වේදිකා නාට්‍ය අරගෙන ඇවිල්ලා මේකේ අනතුරුම ගෙවීම කළේ. නමුත් 2000 පස්සේ පරම්පරාවට මේක ඉතාම බරපතල විදියට ඉස්සරහට ආවා. ඒ කියන්නේ අධ්‍යාපනයේදී මේ තරඟකාරී ස්වභාවය. මොකද මේ අපේ අධ්‍යාපනයේ විදිය මොකද්ද? අපේ අධ්‍යාපනයේ දිශානතිය තමයි CWW කන්නංගරේ මැතිතුමන්ගේ අපේක්ෂාවන්ට සාමුලින්ම වෙනස් වෙච්ච පුද්ගලික පොරත්වයේ වීරත්වයක් හදන එක තමයි අපේ රටේ අධ්‍යාපනයේ මූලික අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ අධ්‍යාපනය ඇතුලේ ඉගෙන ගන්න දරුවන්ට මොකක් කරන්න සිද්ධලා තියෙනවද? තමන්ගේ ළඟම මිතුරු මිත්‍රයන් එක්ක පවා ඊටම රහසිගත තරගයක් දෙන්න සිද්ධලා තියෙනවා. ඒ තරගයේ යෙදලා ඉන්න ඔවුන් මොකද කරන්නේ? ඔවුන් ඊටම පරිස්සමෙන් බලන් ඉන්නව මොකද්ද? තමන් ඊටම දුෂ්කර කොන්දේසියට මේ තරගයේ ඉන්නේ. ඇත්තම ගත්තොත් එහෙම සීසන් ටිකට් එක ගත්තු දරුවන් බස් එකෙන් බැස්සෙව්වේ මේ 2000න් පස්සේ ඉපදිච්ච දරුවන්ව. ඊට පස්සේ තමන්ගේ පන්තිය බාර ගුරුවරයා විසින් පවත්වාගෙන යන පුද්ගලික පන්තියට එන්නේ නැති දරුවන්ට දෝෂාරෝපණය ආවේ 2000න් පස්සේ ඉපදිච්ච දරුවන්ට. ඒතකොට ඒගොල්ලෝ යම් පීඩාවක් සහිතව තමයි මේක ඇතුලේ ඉන්නේ. ඒතකොට ඒගොල්ලෝ දන්නව මොකක් කියලාද? මේක ඇතුලේ මේ සමාජයේ තමන්ගේ ස්ථානය වෙන් කරගන්න නම් මේ අධ්‍යාපනය ඇතුලේදී තමන් එක්ක ඉන්න මේ සහෝදර සහෝදරියන් එක්ක ලොකු තරගයක් දෙන්න ඕන. ඔවුන් ඒ තරගයේ රහසිගතව දෙන ගමන් මොකක් කරනවද? තරගයේ රහසිගතව දෙන ගමන් ඔවුන් බලනවා මේක හරියට විනිශ්චය කරනවද කියලා. එතකොට මේ පහුගිය සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ සිසු විහාර ඉදිරිපත් වෙච්ච කතාවෙන් මොකද්ද කියුනේ? ඔබලා මේ තරගය අපිට යෝජනා කරලා තියෙනවා. හැබැයි ඔබලා මේ තරගයේදී සාධාරණ විනිශ්චයක් දෙන්නේ නැහැ කියලා. ඇත්තම ගත්තොත් ඒක තමයි සිද්ධ වෙන්නේ. එතකොට දරුවෝ ඇත්තට මේ කතා කරපු දැරිවිය සමහරවිට වැරදි වෙන්නත් පුළුවන්. ඇයි එයාට ඒක විග්‍රහ වෙච්ච විදිය වැරදි වෙන්නත් පුළුවන්. හරි වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මොකක් වෙලා තියෙනවද? දරුවෝ මේ තරගයේ තමන්ගේ ස්ථානය ලබා දීම වෙනුවෙන් මේ පාසලේ ගුරු මණ්ඩලය විදුහල්පතිනිය ප්‍රමුඛ ගුරු මණ්ඩලයට තමන්ට හරියට ස්ථානය ලබා දීම වෙනුවෙන් සාධාරණ විනිශ්චයක් දෙනවද කියන පරීක්ෂණේ ඉන්නවා. එතකොට මේක තියෙන්නේ මොකක් එක්කද? මේක අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය විසින් හදලා තියෙන එක. එතකොට මේ අධ්‍යාපන ප්‍රතිපත්තියෙන් එන අය තමයි මොකක් වෙන්නේද? මේ රටේ සමාජයේ දරුවන් බවට පත් වෙන්නේ. එතකොට අපි බලමු මේ පාසල් මේ දැරිවියන් දෙන්නගේ කතාවෙන් අපිට දැනගන්න පුළුවන් වෙච්ච එකක් තිබුණා. මොකද්ද? මේ දැරිවියන් දෙන්නගේම කතාව ඇතුලේ තිබුණා ඒ දෙන්න පුද්ගලිකව කිසිදු තරහක් නැහැ කියලා. ඇත්තටම ගත්තොත් ඒ දෙන්න පුද්ගලිකව තරහ නැහැ. ඒතර ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? මේ එකිනෙකා පුද්ගලික තරහ නැති ළමයින්ට මෙහෙම එකිනෙකාට එරෙහිව නිහඬව තරගයක් දෙන්න වෙලා තියෙන්නේ. නිහඬ විරෝධයක් ඇතුලේ ක්‍රියාත්මක වෙන්න වෙලා තියෙන්නේ ඇයි? එහෙම නැතුව Tamanට මේකෙන් ගොඩ යන්න බෑ. මේ தත්ත්වය කොච්චර බරපතලද කියලා කිව්වොත් ඔබ විශ්වාස කරන්න මේක මේ දරුවන්ට වේදනාකාරී අත්දැකීමක් බවට පත් වෙලා තියෙන්නේ. අද වෙනකොට ගත්තොත් එහෙම මේ සිදුවීමත් එක මොකක් වෙලා තියෙනවද? සමාජ මාධ්‍ය වෙත ඉතා බරපතල විදිහට Tamanට වෙච්ච අසාධාරණයේ පිළිබඳව නිහඬව හිටපු අය දැන් Tamanට වෙච්ච දේ සමහරු ඒක ඉදිරිපත් කරනවා මේ දැරිවිය තරම් අපිට ආත්ම ධෛර්යයක් තිබුණේ නැහැ ඒක එහෙම කියන්න කියලා.
සමහරු කියනවා අසාධාරණයක් වුණා තමයි නමුත් අපි එහෙම කිව්වේ නැහැ කියපු එක වැරදි කියලා. ප්‍රශ්නයක් තියෙන්නේ මොකද්ද? ඇත්තම කාරණේ ගත්තොත් අසාධාරණේ තියෙන්නේ කාටද? අසාධාරණේ තියෙන්නේ දරුවන් විතරක් නෙවෙයි ගුරුවරුන්ටත් අසාධාරණයක් තියෙනවා. මොකක්ද අසාධාරණේ? අසාධාරණේ තමයි මේක ඇතුලේ ගුරුවරුන් පිළිබඳව දරුවන්ට පැහැදීමක් නැති වෙන එක. ඇයි මේ තරගයේ විනිශ්චය කරන්න යද්දී ඒක ඊටාම සංකීර්ණකමක් බවට පත් වෙනවා. ඔබ දන්නවා පාසලේ එකිනෙක දරුවන් අතරේ වෙනස්කම් පිළිබඳව කොච්චර බරපතල ප්‍රශ්න තියෙනවද? ඒ කියන්නේ දෙමව්පියන් පවා ගුරුවරුන්ට තමන්ගේ දරුවාගේ ස්ථානය මොකක්ද කියන කාරණේ පිළිබඳව බලපෑම් කරන තැනක් දක්වා මේක ඇවිල්ලා තියෙනවා. ඇයි මොකද ඔබ දන්නවා අද වෙනකොට ලංකාවේ මොකක් හරි ආයතනයකට මේ පාසල් ශිෂ්‍යයෙක් හෝ උසස් අධ්‍යාපනයේ ශිෂ්‍යයෙක් ගියොත් එහෙම මොකක් වෙලා තියෙනවද? ඔහු ඇය ඉගෙනගත්තු පාසල ඔහු ලබාගත්තු සහතික ගණන පදක්කම් ගණන මේ ඔක්කොම සැලකිල්ලට ගන්නවා. එතකොට දැන් දන්නව මොකක් කියලාද? මේකේ තියෙන රැකියා අවස්ථා ප්‍රමාණයට තරග වදිද්දී ඒ තරග වැදීම වෙනුවෙන් මොකක් කරන්න බැරිද? මල් වගේ මේ පාසලට ඇතුල් වෙන ළමයින්ට මල් වගේ එළියට යන්න බැරි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඔවුන් ඊටාම් පිරිසිදු අහිංසක දරුවෝ මේ පාසල් අධ්‍යාපනයට එකතු වෙන්නේ. හැබැයි වැඩේ තියෙන්නේ මොකද්ද? මේ ළමයි කොච්චර මේක ඇතුලේ තමන්ගේ මිතුරියන් එක්ක වේදනාකාරී සටනක ඉන්නවද? ඔවුන් ඒකට හෘද සාක්ෂියෙන් එකඟ නැහැ. ඔවුන් බොහොම වද වේදනාව විඳින්න ඉන්නේ. හේතුව තමන්ගේ ළඟම යාළුවටත් යෙහෙළියටත් ඔවුන්ට බොරු කියන්න සිද්ධ වෙලා තියෙනවා. පාඩම් කරනවද කියලා කිව්වොත් පාඩම් කරන්නේ නැහැ කියලා කියනවා. ඔවුන් පාඩම් කරන්නේ නැහැ කියන කට්ටිය රහසේ පාඩම් කරනවා. එතකොට මේ තරගයට මේ දරුවෝ යොදවලානේ තියෙන්නේ. ඒ යොදවලා තියෙන දරුවෝ මොකක් කරනවද? ඒ තරගයේ තමන්ගේ ජයග්‍රහණය හරියටම ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් ගුරුවරුන් පරීක්ෂාවට ලක් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ ගුරුවරුන්ට නොකිය කියන්නේ මොකද්ද? ඕගොල්ලෝ අපිට තරගයකට අපිව දාලා තියෙනවනම් මේ තරගය හරියට විනිශ්චය කරන්න. තරගය හරියට විනිශ්චය කරන්නේ නැත්නම් ඒක ඕගොල්ලෝ අපිට කරන ලොකු වැරද්දක්. මේ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ මතුවෙච්ච සිදුවීම මේක එච්චර බරපතල එකක් නෙවෙයි. මීට වඩා බරපතල සිදුවීමක් පහුගිය කාලේ කුරුණෑගල වුණා. ඒ මොකද්ද? ශිෂ්‍ය නායක පදවියක් අත්පත් කර ගැනීම වෙනුවෙන් එක සිසුවියක් තමන්ගේ සහෝදර සිසුවියන් 4 දෙනෙකුට වස දීමට ගත්ත උත්සාහය කෙලිතර වුණා. කල්පනා කරන්න කොච්චර බරපතලයිද කියලා. තත්ත්වය කොච්චර බරපතලයිද කියලා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම. මොකද්ද? කෝ අපේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මීක් නැහැ. මේ සිදුවීම මෙහෙම වෙද්දී අපේ රටේ වර්තමාන අධ්‍යාපන ඇමතිවරිය අගමැති හර්නි අමරසූරිය මොකක් කරමින් ඉන්නවද? ලංකාවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය බලහත්කාරයෙන් පටවන්න කල්පනා කරමින් ඉන්නවා. ඒක ඇතුලේ මේක සාකච්ඡාවට භාජනය වෙන්නේ නැහැ. මොකද මේක ඒගොල්ලන්ට අදාළ එකක්. ඒ කියන්නේ මේක ඕන එකක්. හේතුව මේ අධ්‍යාපනය ඇතුලේ ඒගොල්ලන්ට ඕන එකාට එකා නැති සමාජයක් බිහි කර ගැනීමේ මූලික කොන්දේසිය මේ අධ්‍යාපන ඇතුලේ සම්පූර්ණ කරගන්න ඕන. ඒතර දැන් මේ ඉස්කෝලේ ඇතුලේකින් මතුවෙන්නේ මොකද්ද? මේ පාසල ඇතුලේ මතුවෙන්නේ එකාට එකා නැතිවීමේ මූලික ලක්ෂණය. එතකොට තමන් එක්ක හිටපු ඉගෙන ගන්න හැමෝම එක්ක මොකක් වෙලා තියෙනවද? එකාට එකා නැතිකම වර්ධනය කරලා තියෙනවා. හරිද? එතකොට මේක එනවා සමාජයට. සමාජය තුළ මේක නැද්ද? සමාජය තුළ මේක තියෙනවා. මෙන්න මේ එකාට එකා නැතිකම මොකක් කරනවද? මේ වැඩවසම් දේශපාලන ලොකු ආරක්ෂාවක් සපයනවා. ඒ නිසා මේ වැඩවසම් දේශපාලනේ මොකද කරන්නේ නැත්තේ? මේ අධ්‍යාපනය දරුවන්ට ඕන විදියට රටන ඕන කරන මානව සම්පතක් ගොඩනැගීම වෙනුවෙන් මැදිහත් වීමක් කරන්නේ නැහැ. මේක හිතාමතාම මේ රට ඇතුලේ දියත් වෙන කුමන්ත්‍රණයක්. මේක ගැන කිසි අවධානයක් නැහැ. ඇත්තම ගත්තොත් එimhe අධ්‍යාපන අමාත්‍යාංශයවත් ලංකාව ඇතුලේ මෙතෙක් බලයට පත් වෙන කිසිදු දේශපාලන අධිකාරියක් හොයා බලන්නේ නැති දේ මොකද්ද? මේ අපේ රට අවුල් වෙන්නේ ඇයි? ඒ කියන්නේ මේ පුද්ගලික පොරත්වයේ මේ දාවන තරගයේ ළමයි යොදවලා සමහරුන්ට පස්සට පයින් ගහලා එළියට දානවා. ඒ කියන්නේ ගණිතය කියන භූතයව පෙන්නනවා. ළමයි අවුරුදු 10ක් ඉගෙන ගත්තට පස්සේ පෙන්නලා එළියට දානවා. දැම්මට පස්සේ ඒගොල්ලෝ මොකද කරගන්නේ? ඒගොල්ලෝ ඊට පස්සේ තමන්ගේ පොරත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තුවක්කු බව අතට ගන්නවා. අද වෙනකොට මේ පාතාලේ දවසකට එකක් දෙකක් වැඩි තියා ගන්න ඕනේ. මේක ඇතුලේ තියෙන්නේ මොකද්ද? මේ අධ්‍යාපනය ඇතුලේ උගන්වපු පුරුදු කරපු පුද්ගලික පොරත්වේ රේස් එක. මෙන්න මේ රේස් එක ඇතුලේ සිදුවීමක් තමයි මේකේ මේ පහුගිය දවසක සිද්ධ වෙන්නේ. ඒ සිදුවීම හරියට තේරුම් ගන්න පුළුවන් නම් අප රටක් හැටියට උත්සාහ කළ යුත්තේ මොකක් කරන්නද? මේ රට ඇතුළට ඕන කරන අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක දිශානතිය අඳුරගන්න මේ සිරිමාව බාලිකාවිය දුන්නේ සුළුපටු මේ මඟ පෙන්වීමක් නෙමෙයි, මාර්ගෝපදේශයක් නෙමෙයි. මොකක් කියලාද?
අපිට මෙන්න මෙහෙම මේ වදකාරී විදියට ගෙවන් වෙලා තියෙන ජීවිතයෙන් අපිත් නිදහස් කරපල්ලා අපේ නංගිලා මල්ලත් නිදහස් කරපල්ලා කියන පණිවිඩය තමයි ඇයගේ කතාව හරහා ආවේ. හැබැයි වැඩේ තියෙන්නේ මොකක්ද දන්නවද? අපේ රට ඇතුළේදී අපි දැක්ක අය කතා කරා. නමුත් බොහෝ දෙනෙක් කතා කරන්නේ ඒ කතා නොකරපු හැමෝම මොකද්ද කරන්නේ? Tamanට නිශ්චිත විවේචනය ඉදිරිපත් කරන්න බැරි වෙච්ච උන් හැමෝටම මේ සමාජයේ සම්බන්ධයෙන් ලොකු කලකිරීමක් එනවා. ඒ කලකිරීම ඇතුලේ මේ සමාජයේ සම්බන්ධයෙන් උන්ට ආදරණීය හැඟීමක් නැති වෙනවා. අන්නේ ආදරණීය හැඟීමක් නැති සමාජයක් මොකක් වෙනවද? මේ රට ඇතුලේ තනි පවුල් එකක හැටියට අතරමං වෙනවා. අපි විශ්වාස කරනවා තනි පවුල් එකක හැටියට මේ රට ඇතුලේ අතරමං වෙලා තියෙන මේ සමාජය මේකෙන් නිදහස් කරගන්න මොකක් වෙන්න ඕන කියලා. මෙන්න මේක ඇතුලේ සිද්ධ වෙන දේ අධ්‍යාපනයේ විකෘතිය දේශපාලන අධිකාරිය විසින් නිවැරදිව කියවා ගන්න ඕන කියලා. මෙන්න මේක දේශපාලන අධිකාරිය කියවා ගන්න දවස කවද්ද කියන කාරණේ අපිට නිශ්චිත නැහැ. නමුත් අපි මේ රටේ ජනතාවට කියනවා මේ தත්ත්වය ඔබ ගැඹුරින් අවබෝධ කරගන්න ඕන. මොකද මේකේ සැබෑ වෙනසක් සඳහා දේශපාලනයේ වෙනසක් ඕනෑ කරන්නේ ඇයිද කියන කාරණේ පිළිබඳව අවබෝධයක් හදා ගැනීම වෙනුවෙන්. අදත් අපි ඔබත් එක්ක සාකච්ඡා කරේ මේ පිළිබඳව අපගේ අදහස ඔබගේ අදහසත් එක්ක කොතෙක් ගැලපෙනවද යන්න ඔබට කිරා මන බලාගෙන අවස්ථාවක් දීම වෙනුවෙන් ඔබට පුළුවන් මොකක් කරන්නද අපි මේ ඉදිරිපත් කරන අදහස වෙනුවෙන් ඔබට අපි අනුමත කරන්න පුළුවන් අපිට ප්‍රතිචාර දක්වන්න පුළුවන් අපි නිවැරදි නම් ඔබට පුළුවන් ඔබගේ මිතුරන් සමග අපව විදා ගන්න. ස්තුතියි.